දුර ඈත යුගයක ජීවත්ව සසර සැරි සරමින් කාලයේ වැඩි තලාව ඔස්සේ පියමන් කර වර්තමානයට පැමිණි රජ කුමරෙකු සහ රජ කුමරියකි තිෂ සහ සුපුන්නා මේ රූස්ස ගස්වන වනස්පති ආදරණීය මහ පොළව හිරු සඳුතාරකා සාක්ෂි දරන මේ හෙළයේ අභිමානවත් සැබෑ ඉතිහාසයයි වුන් අපට පවසන්නේ මේ හෙළ පොළවේ හදගැස්ම ඔබේ හදවතට අවංකවම දැනෙනවා නම් ඔබ වුණට සවන් දෙන්න මේ හෙළයේ අභිමානය ඔබම විඳ ගන්න. අද අපි කියන්නේ චීන ජාතිකයින් රට ගැන කියපු අපූර්ව කතාවක්. චීනයේ ප්‍රසිද්ධ භූගෝල පොතක් තිබෙන යින් හ්වාන් චේකේ කියලා. ඉංග්‍රීසි භාෂෙන් කියනවා නම් The General Account of Encircling Ocean. වට වූ සාගරය පිළිබඳ පොදු විස්තරය. මේ ලියා තිබෙන්නේ චීනයේ ෆෝකින් පළාතේ හිටපු අභාව ප්‍රාප්ත උප ආණ්ඩුකාරවරයා විදේශිකයන් සමග එකතු වෙලා. මේ පොතේ කරුණු එකතු කරලා 1846 සිට 1850 දක්වා කාලේ ලංකාවේ ආණ්ඩුකාර ධූරය දැරූ නයිට් පදවිලාභී සර් ජේම්ස් එමර්සන් ටෙනන්ට් ලංකාව ගැන පොතක් ලියවා. ඒ පොතේ නම සිලෝන් An Account of the Island, Physical, Historical and Topographical with Notices of its Natural History, Antiquities and Production. මෙකල චීන ජාතිකයින් සිලෝනේ ඒ කියන්නේ ලංකාව ගැන දැක් වූ අදහස් දැන ගැනීම හරිම රසවත් කියලා ඔහු ලීවා. මෙම දිවයින සම්බන්ධයෙන් පහත ඇති විස්තර ඌට පරිවර්තනය කර දුන්නේ චීනයේ ෂැන්හයි වල ආචාර්ය ලොක්හාට් විසින් භූගෝලය සම්බන්ධ ජනප්‍රිය පොතක් වන යින් හ්වාන් චේකේ පරිවර්තනය කරලා කියලාත් ඔහු එහි ලීවා. සීලාන් එනම් ශ්‍රී ලංකාව පිහිටියේ ඉන්දියාවට දකුණු දිගින්. ඒ ගිනිකොන දිග මුහුදේ පිහිටි විශාල දූපතකි. මෙහි පරිධිය ලී 1000ක් එනම් සතපුන් 300ක් පමණ වේ. රට මැද උස්සු කඳු ඇත්තේය. වෙරළ ආසන්නයේ භූමිය පහත්ය. වගුරු බිම් සහිතය. බොහෝ වැසිවසි නිතර අකුණු ගසයි. කඳු සහ තනිතල විවිධ විශේෂයෙන් ගෙන් යුත් වූ අලංකාර මල් සහ ගසින් සුන්දර ලෙස අලංකාරවත් වී සතුන්ගේ හඬද සමග එක් වී ප්‍රමුදිතව අවකාශය සන්තුෂ්ටියෙන් සන්තෘප්ත කරනු ලැබේ. භූමිය අලංකාරයෙන් අනුනය. කැලෑවේ බොහෝ ඇතුන් වේ. ස්වදේශිකයින් බර ඇදීම සඳහා ගවයන් සහ අශ්වයන් වෙනට ඇතුන් යොදා ගනු ලැබේ. මේ ජනතාව සියල්ලම බෞද්ධයන් වන්නේය. බුදුන් වහන්සේ මේ උපන්නේ යයි කියනු ලැබේ. මේ වැසියන්ට ධාන්‍ය ප්‍රමාණවත් නොවුණු බැවින් ආහාර සඳහා ඉන්දියාවේ විවිධ දිස්ත්‍රික්ක මත යැපිනි. කඳුකරේ මැණික්ද වෙරළ බඩින් මුතුද හමුවේ. රටේ නිෂ්පාදනය කරන කුරුඳු විශිෂ්ට. ඒවා වංශයේ නිෂ්පාදනයන්ට වඩා ඉහළ බැවින් යුක්තය. චීනයේ මිං රාජවංශිකයින්ගේ පාලන සමයේ මැද භාගයේදී පෘතුගීසයන් සීලාන් අත්පත් කරගෙන මුහුදු තීරයේ වෙළඳපොළ තහවුරු කරගන්නා ලදී. ඉන්පසු ඕලන්ද ජාතිකයින් පෘතුගීසීන්ගෙන් සිලෝනේ අත්පත් කරගන්නා ලදී. චීනයේ කියානම් රජු පාලනය කළ මුල් වසරේ 1795 දී පමණ ඉංග්‍රීසීන් ඕලන්දකාරයින් පළවා හැර මුහුදුබඩ පෙදෙස් අල්ලා ගන්නා ලදී. මෙම කාලය වන විට විවිධ ආක්‍රමණ නිසා සීලාන් දුර්මුඛ වී වැටී තිබුණේ. මුහුද අසබඩ තිබූ කොළඹ නගරයට ඉංග්‍රීසීන් පහර දී වැසියන් එළවා දැමුණි. ඉන්පසු මුළු දිවයිනම ඉංග්‍රීසීන් අතටපත් වී යටත් විජිතයක් විය. ගොඩබසිනා වරාය තිබුණේ ත්‍රිකුණාමල මුහුදු තීරයේය. මේ විස්තරයෙන් සනාථ වන්නේ බුදුන් වහන්සේ ලංකාවේ උපන් බව,
ඉංග්‍රීසි අධිරාජ්‍ය කාලය වන මෑත කාලය දක්වා චීන ජනයා දැන සිටි බවය. යීන්හාන් චේකේ පොත ලියනු ලැබුවේ විදේශිකයනුත් සහභාගී කරගෙන. ඒ අනුව බුදුන් උපන්නේ මේ හෙළයේ කියලා මෑතක් වනතුරු විදේශිකයන් දැන සිටි බව තහවුරු වෙනවා. චීනය අපේ රට සමග දුර ඈත අතීතයේ සිටම ගනුදෙනු කරනවා. ඒ නිසා පැරණි චීන වැසියන්ට කිසිම හේතුවක් නිසාවත් මේ විස්තර නම් වරදින්න විදිහක්ම නැහැ. ඒ වගේම මේ පොතේ චීන වැසියන් අපේ රට ගැන කියපු තවත් විස්තර සඳහන් වෙනවා. අතීතයේ චීන අධිරාජයන් තමන්ගේ ගිහිසා පැවිදි නියෝජිතයන් බුදුන්ගේ දහම ලියූ පොතපත රැගෙන ඒමට ලංකාවට එවීම සිරිතක් කරගෙන තිබුණලු. මේ නියෝජිතයන් ආපසු යන විට බුදුන්ගේ ධාතු තැන්පත් ධාතු මන්දිරවල ආකෘතිත් රැගෙන යනවා. පස්වන සියවසේදී දළදා මන්දිරයේ ආකෘතියක් අපේ රජ චීන අධිරාජයාට යවා තිබෙනවා. ඒ වගේම අපේ බුදු පිළිම රාජකීය ත්‍යාගයන් ලෙස චීන අධිරාජ්‍යයට තෑගි කරලා තිබෙනවා. 6 වන සියවස වෙන විට අපේ නගර ගඩොල් වලින් බැඳි තාප්ප වලින් වට කර නගරයට ඇතුළු වීමට දොරටු දෙකක් තබා තිබෙනවා. නගරය තුල තිබුණු නිවාස මහල් නිවාස කියලා සඳහන් වෙනවා. චීන අධිරාජ්‍යයන් නියෝජිතයන් බෞද්ධ පොතපත රැගෙන ඒමට අපේ රටට එව්වේ. ඒ අපේ රට බුදුන් උපන් රට නිසායි. ශ්‍රී භූතයෙන් අනුන මේ රට අද වැටී තිබෙනවා. අපි කවුරුත් එකතු වෙලා මේ රට යලි ගොඩනගන්නම ඕනේ. බුදුන් උපන්නේ මේ හෙළේ. ඕ චීනයක් දන්නවා. අපේ රට ගැන ඔබට අභිමානයක් දැනුණද? සත්තකින්ම. අපි ගිහින් එන්නම්. නැවත හමු වෙමු.